පන්තියේ කොල්ලෙක් මට හදලා දුන්නා දැන් සුපිරිට වදිනවා කිව්වා. පිච්චලා දෙන්න පොඩි පිච්චලා දෙන්න කන්න දුන්නේ. අඩෝ ඒ එළුවෙන් ඉන්න අරුවි එකක් ඕනේ කියලා මට. ඒ හැමන බා ඒ දෙන්නම දුර ගහන්න ඒ අම්බෝ මුන් දෙන්න දන්නේ නැතුව. ඔව් මම එයා රහමන් දන්නෙත් නෑ ඇවිල්ලා. කොදින් වලට ඒ පිටෝ ඔයාගේ ID මකුල දාපම්. ෆෝවර්ස් එකක්ද නැහැ සුද්ද නැහැ. පොඩියාගේ කෑම පොඩි වගේ නැතිනේ. මචං ෆෝවර්ස් එක ගන්න මේ ඉතින් SP වෙන ඩෝකා SP වරේ. ඔක්කොම ගන්න නේද බං. ඇයි ඒ මෙම ආවේ අඩෝ අර වඩා SP දෙන්නේ මාවලු. උබ්බේ SP දාන තොපික SP දාන්නද වෙන මුන්දේ නවත් මොනවාද? කොම්පකයක් ගොම්බොටත් ඩෝකා වචනයක් කියන වචනයක් කියන එක ඇහෙන්නේ නැහැ මට නම්. ඔබට තේරෙයි? මට ඇහුනේ නැහැ බං ඇත්තම තමයි. බලමු. අඩෝ මචං බගාන් පොඩි ඩැඩිය ගහයිද? ඒක තමයි මට තේරෙන්නේ. මේ පොඩිද බං ඉන්නේ පොඩි නෙමෙයිද? නෑ නේ බා. පොඩි යන පුතානේ මට හිතෙන්නේ මේ පොඩියා ලොක් වෙලා වගේ බා. නෑ පොඩි අවම යන්නේ නෑ බා. දැම්ම දැන් උඹට පේනද කට්ටන් බලාගෙන ඉන්න කියලා ගහන්න කලින්. පොඩ්ඩක් මං බාර මේ ළඟ අඩෝ පොඩි එකාට ගැව්වොත් ඒ වසන ඕන්නේ නේවා. මට නම් හිතෙන්නේ පොඩියා ලොක් වෙලා ඉන්නේ. නෑ බං පොඩියා ඔහම නිකන් ඔහම දඟ ඉන්න. උඹලා බලු කතා කියන්න එපා බං. ඇයි කෙල්ලොන්ට කියලා ගේම් ගහන්න බෑද? අර බා කොහොම ගහයිද යකෝ පොඩියා. අනික පොඩියා වැඩි ප්ලේයින් බෑ බං. අයියෝ ගන්නවා පොතා. ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ. මේ රාගයක් යනවනේ මේ දඟයට ගැහුවා කියලා. කවුද? යකෝ අයියා. මමද? ඔව්. ඔව් ගැහුවා. මං කිව්වා මගේ සෙටින් මේව නෑ හරිද මං නිකන් ගහන්න කියලා. මූ ඒක ප්‍රචාර කරනනේ බං. ඉතින් හරි දැන් ගහමු දැන් ගහුව වන්නොස්සන්න. ටිපර් වන්නොස්සන්න. මොකද කියන්නේ? ලොකු අයියා කියන්නේ ගැහුවේ මම මේ අර account එකෙන් ගැහුවේ ලොකු අයියා කියන්නේ මම ඒ කාලේ සෙල්ලම් කරනවා මට නම කියන්නේ. මුන් දෙන්න එක එකවත් ගහන්න නැහැ නේ බා. ඒකනේ. අනික නිකන් ආකාශ මේ උඹනේ වචන දාන්න එපා හරිද? දෙන්න හැංගෙන. ගොම්බොට නෑ පත්‍ර ගහන්න නෑ. මම අත්කලෑ පත්‍ර ගැහුවේ නෑ. අපරාධේ. එහෙනම් මුන්ට මටම ගමන්න තිබ්බේ මේක. ඉතින් මං තතුවට කිව්වා. මං ඕන්න ගයිව එකේ කියන්නද? තතුවත් එක වන්නෝ සැක් ගැහුවා. මං ඕන්න ගයිව එකේ කියන්නද ඒක? දඟයට ගැහුවා කිව්ව හතට එක. කවුද? ඇයි උඹ ගැහුවා කිව්වේ හතට එක? හරි මං මේ සිටිනුත් නෑ සෙන්සිටිව් මුකුත් නෑ හරිද? ඉතින් දැන් ගහමු එකක්. දැන් ගහමු. දඟයා මොකද්ද මට කිව්වේ? දඟයා කිව්වා පන්තියේ කොල්ලෙක් මට හදලා දුන්නා දැන් සුපිරිට වදිනවා කිව්වා. ඒයි. මචං මේවන් මචං කෙලිම ගර්ල්ස් ප්ලේයින්. යකෝ එහෙම කොල්ල හදලා දුන්න පළියට ඒව වදින්නේ නෑ තමයි හරිද? දැනුයි වදින්නේ. ඌ හදලා දුන්න ආයෙත් ගහවද? ගහ කවුද? ගහමු. ගාම්. උඹලා දෙන්නම එක පැත්තේ දෙක කුකාට 102 එකක් දෙනවා වැඩි සද්ද දැම්මු. එපා අඩි අපි ලයිව් එක ලැජ්ජ ගන්න දාන්න අපි ඔයචෝ. එහෙම කරන්න එපා. මේ නේ රුක්චා දෙන්න මු වැඩි සද්ද දැම්මොත් උඹලා දෙන්න එක පැත්තේ දෙක කුකාට 102 එකක් දෙනවා. මට කියපන් බල මට ඔය දාත කියන්නේ නැත්තම් බල වාතල්ලකට රන්න කියන්නේ. පිස්සුද බං අපි උඹ වාදකට ගන්නවද එහෙම? පිසු එහෙම ගන්න. උඹ අපිට ආතල්ලයක්. අපි උඹ වාදකට ගන්න. ඕපෝ. පිච්චලා දෙන්න පොඩි පිච්චලා දෙන්න කන්න දුන්නේ. අඩෝ ඒ අඩෝ ඒයි what ඒක බං. අතෝ අර පොඩි පිච්ච කනවා අම්බාන. මේ මම යත් එක්ක ගහන්න. උඹටත් කොහෙන් හරි ගහන්න තියෙනවා නම් නේ බං. අද දැන් මට ළඟ ටෝක්ද කරන්නේ? ටෝක් අම්මට හුදු. හැබැයි කෑමට පස්සේ අඬන්න බෑ. මට මේ දැන් අඩෝ ගෙදරින් කේස් බං ෆෝන් එක තියන්න කියලා බයිලා ගහන්න බෑ. අන්න කතාව අන්න කතාව. උඹ පතුරනවනේ බං මොඩයාගේ එක්ක උඹ.
ගැව්වට පස්සේ ඕෆ්ලයින් යනවා හැබැයි කොල්ල. පිත්තු දෙයක් සතුට දා මතකද බං මං ඔහෙ ඉද්දි මූ ශානලත් එක මැච් එක ගහගල්ලා. අඩ කොගට එක සබස්ක්‍රයිබ් කරපාග මචාන්ගට එක සබස්ක්‍රයිබ් කර ශයපාගත්දාහක හරි ගාමුක අපි දෙන්නේ නං ඈ බොඩ ටෝක් කරනවානේ. ඩයිව කෑවට පස්ස ඔෆ් ගියාම් කරුණට මට වදින්න නැතුව මම කෑවොත් එහෙම මම මෙච්චර මේ ටෝක් කරලා ඉවරලා අවසානට කෑවතින් එච්චර තමයි අපි ඕන්න උඹේ පැත්තට මේ බණි මන්නසන්නයක් ටෝක් කෑව කිය චතුවා මංගුව වන්නසන්නයක් ගවු නිකන් ගන්න බෑ ඔට්ටු දාලා ගවු කියලා. මංගුව එන උඹ මේ හෙළුවෙන් ඉන්න අරුවි එකක් ඕනේ කියලා මට. ඒ මේ ගහනවා බං බ්‍රසීල් සෝක්ස්ද මොකද බං සූක්ස්ද හායි සුද්දා බ්‍රසීල් හායි මොනවද ඔබ කියන්නේ මොනවද ඔය හෙළු කතා කියන්නේ. හරිද චතුවා? ඔව් ඊට පස්සේ මං කිව්වා එච්චර දෙයක් ඕනේ නැහැ මට ඩයලොග් එක ජීවන දෙන්න දාලා දෙන්න කිව්වා. ඔව්. දාලා දුන්නේ නැහැ මු හරි දාලා හරි ඒ එතන පොඩි ඩිස්මිස් එකක් වුණා මේ 6ට 7 මැච් එකනේ ගියේ ඉතින්. 6ට 7 කොයිද දැක්ක නෝන්ඩියට කියන්න බැරිව කොහොමද 6ට 7 එහෙනම් කීයද ගියේ? 6ට 7 සෝරි අමතකුණා 6ට 7 නෙමෙයි ගියේ. 6ට 7 කී ඒක තමයි මූට මොනහරි මූ පෙත්ත ගහගැවිල නැදඟයාද උඩ ට්‍රැක් දාලා ඉන්නද? ඌට පෙත්ත දීපන් කවුද ඒ PC version බව දෙක චතු. කාගෙද අම්මු අඩෝ වේ පොඩි එක කන කෑමන බා ඒ දෙන්නම දුර ගහන්න රුක්ෂාන් කියන රුක්ෂාන්ටක් ගානාවේ උඩ්ඩදාගෙන වෙක් ගන්නේන නෑ බංගේ චතු නෑ. ඇයි දන්නවද? රුකා ගහන්නේ දුරනේ බං. නෑ මං කියන මේක ගානවා කියලා දෙන්න වය කරන්න යන්නේ ඒවට අපේ රුකා දුර ගහන ඈ ඕන වැඩක් එක්කම දුර ගහන අපේ රුකා අම්මට සිරි රුකාට මචං අය වයිට් ට්‍රිපල් ෆෝර් උනත් දුර ගහන්න આવොත් කියනවා නේද හැබැයි ඉතින් ඒ වුණාට රුකාත් එකපාරක් මේ චතුවට ගැහුවලු නේ කස්ටම් ඊය මම එකපාරක් කියන්නේ නැහැ කොයි ඉතින් PC version ගහද්දි ඉතින් PC version ගහද්දි ගැහුවේ ආන් දඟට මෙවිලිලා හැදිලා. ඔව් ඔව් දඟයා ගැහෙනවා දඟයා ගැහෙන පුදුම විදිහට ඉතින් බා මම අවු ගන්න මම රුකා වගේ වැඩෙක්කින් කෑවි දැන් උඹ දඟයාට බගට් ඔය ගැහුවේ උඹට මතකද දඟයා එකපාර මට ගයිව් එකේ ටෝක් කරලා දඟයා මගෙන් කාපු විදිය අඩු ගයු තියෙනවා ගයිව් එකේ වීඩියෝස් තාම තියෙනවා හැබැයි මම මේ ඒ චතු උඹට මතකද මම මොබයිල් එකෙන් ගහන කාලේ ගහන දවස් ටිකේ මේ දඟයාගෙනුයි කාගෙද මැක්කාගෙන දෙන්නගෙම කෑවා. මේ මූට මොකද මේ වෙලා තියෙන්නේ මේ මූට කවුරු පෙත්ත දීපන්. ඒකයි අර චතු නෑ ඒ ඕල්වෙස් ස්ට්‍රෙස් එක ඔලුවට ගැහුවා හොම් වෙනවා බා. ඔව් හොඳට හිටපු කොල්ල හැබැයි ඉතින් හරිද? ඊට සංගීතේ ඊංගල විද්‍යා ඔවුන්ට විභාගනේ. අම්මේ හෙට සංගීත ඔබ සංගීතය කරන්නේ සින්දුවක් කියන්න බලන්න. ඒ කවුරු ගහයිද බං අඩෝ පොඩියාගේ නම්බර් ලෙෆ්ට් කරයිද මේ දාගේ ඔබ කියපන් මම මේ තාලේ අල්ලන්නම්. පස්සෙන්ද පටන් ගන්න ඉස්කෝලේ පුත්තේ. මම කියපන් ඔබ සින්දුව ගන්න මං ගන්න. මොකද්ද මේ පොට් එකක් ගන්න මොකද්ද බං ඒ කියන්නේ ඒක ඒ කියන්නේ මේ මොකද පස්සෙන්ද පටන් ගන්න ඉස්කෝලේ පුත්තේ කියන්නේ මේ පොට්ටි කොළඹ පුත්තේ අන්න හරි ඒ අඩෝ ඒකින් ආවනේ බං ඒකින් වයර් ගියානේ ඒක බං මොකද්ද මේ මල්ලට සුවඳසේ නෑ මල්ලට යමුන් ජීවිතේ මචං මම ඒ උඹයි මා විතරනේ බං මේක කතා කරන්නේ ඈ අපි තුන් දෙනා එතන කතා කරන අනිත් තුන් දෙනා කතා නැහැනේ රුකත් නෑ ඩොකත් නෑ රුකයි ඩොකයි දෙන්නම කයන දෙකක්නේ දෙකම එකයි ඉතින් අම්බූ ඒ ෂොට් එක මේ පොඩි එකා පිටිප මේ මේ මූණ පෙන්වනවා දැකලා නැහැ සුද්දාගේ මූණ දැන් ඌ හිතගෙන ජෝන් දීලා කියලා එකක් ගෙම කියලා
කැත්තම සීන් එක. ජෝන් සීලා පුතේ අවසාන මැච් එක කෑවා. හරිද? ඒ මූට මොකද එකක් තියෙන්නේ? දැන් සින්දු කියමු. රන්නින් මහල්ල උල්කට. එපා බඩට දෙනවා මයි. සින්දු කියන්න එපා. ඒ මුන් හිතන් ඉන්නේ බං මේ මොකද්ද බං ඒආ රහුමාන් කියක බං. උඹ දෙන්නයි මුන් දෙන්න හිතන් ඉන්නේ මේ ඒආ රහුමාන් සින් කියක මු. ඒ අරමාන්ගේ කියන්න වාතය අතරම මූ දන්නේ නැතුව ඒආ රහුමාන් කියන්නේ කවුද කියලා රුක්ෂාන් මුන් දෙන්න දන්නේ නැතුව. ඔව් මම ඒ රහමාන් දන්නෙත් නෑ. සක්තිරියා. රහමාන් දන්නෙත් නෑ මම. කතෝ ඔබ දන්නවා ඉන්දියාවේ අගමැති වන්මෝගන් සිං. නෑ බං මට මීට කලින් හම්බෙක නෑ. මිනිහා මට පුදුම බයක් තියෙන්නේ මොකද මං ඉන්දියාවේ අගමැති වෙයි කියලා. අම්මට සිකි. ඔබ ඔබ ගන්නවද මේ ඒ යකා මට පුදුම බයක් තියෙන්නේ. ඔබ දන්නවා සොත්තු උපාලේ. ඡන්ද ඉල්ලයි කියලා. උඹලා තාත්තා මොනවද කියන්නේ ඔබ? ඔබට ගහනවා පුතේ මම වන්න සම්මත. උඹගේ තාත්තකු කොහෙන් ගියත් මොලේ අඩුව එකක් ඉන්නවනේ බා. අනේ උඹ මේ ඒකෙන්නේ නෝක. ජෙට් එක හරිද මේ 2008 පොඩි එකෙක් නේ. 2008 නේ මූ ඊට වැඩි 2010 කොද 9 2009 පොන්ට කොහොමද මොලේ නෑනේ බා. මොලේ පස්ස පැත්තේවත් නෑ. මලේ රුකා යන ජානක මදුවන් 10 සුද්දා එහෙමයි ඉතින් හරිද? ලැට් එක එකතු කරලා අපිට කරන්න දෙයක්වත් නැහැ. අම්මට සිකි ඔයනේ අනිත් එක එදා දැක්කනේ. ඔයනේ අනිත් එක එදා දැක්කනේ බා. ඇවිල්ලා ඔදින්න වලට මේ පොඩ් යකෝ මේ ගහනවා ඔබ දැක්කද ඉස්සක කොඩිය ගැහුවා ඒ තිරිසයි පොඩි අය කෑල්ල හරියන්නේ නැහැ පොඩියට දෙන්න ඕනේ රිදෙන්න එකක් දෙන්න පොඩියට ඕනේ දෙන්න ඕනේ නෙවෙයි. ඔබ තව ටිකක් කළා හිටනම් පොඩි අයෙන් කනම හොඳයි. මූ හොම්බ කටකටෙන්න කනවා ඔව්. පොඩි යන්න ඒ මම සිගාවට මතකය කියන්නේ මම මේ උඹට තරහකට කියනව නෙමෙයි එහෙම කාගේවත් කෙනෙකුට එහෙම මැසේජ් දාන්න එපා බා නෑ චතු මේකයි හරිද? මේ උඹට දෙන අවසාන අවවාද හරිද? උඹ අය කියලා තිබුත් ඔබ අතපය කාටන නෑ හරිද? උඹට මොකද ඩෝන් යන්නේ? උඹට ඩෝන් යන්නේ. මේ කියන්නේ පොඩිය කියන්නේ අවසානයේ අවදාන පිණිසයි නෑ බං සිගාවනෝ තව එකෙකුට එහෙම කියන්නේ බං මචං උගේ හෙල්මට් නැද්ද බං? චතුවා ඒ කියන්නේ මොනවා වුණත් ඌ බැන්නේ නැතුණාට ඌට අවුල් ඇතිනේ බං නැහැ බා අතකට කියන්නේ එක අපි ඔක්කොම දන්නවා එහෙම තියෙනවා බං චත්තු ඔයාගේ ID එක BR සක්‍රිය ගෲප් එකට දාන්න හරි සුද්දාගේ ඒ ගැහුවනේ බං චතු ඔව් මායිද්දාගේ ගහන්නද? ඔව් වන්නසන්න මාරෙන්ක. අපිත් නිකන් ඉන්න බෑනේ අපිත් ගහමුකෝ කොහෙන් හරි පැනලා. අඩක් නැහැ. පොඩියට ඒ ඔහොම ඉස්සෙත් දාලා පොඩියට මේ ලොග් ගන්න කියලා account එකට. ෂික් අයියෝ සුදුමන්තේ ඉවරයි චූටි කොයි ඉවරයි ඒ යෝ පොඩියා